හායි යාළුවනේ බලන්නකෝ රාමෙන් කන්දක්. මායි හබී රාමෙන් කන්න ගියා බලංගොඩ. බලන්නකෝ එක එක රස රාමෙන් පැකට් ගොඩක් තිබ්බා. මේ ඉතින් අපි දෙන්න තෝරගත්ත රාමෙන් පැකට් එක. මේ තමයි මගේ හබිය තෝරගත්ත රාමෙන් පැකට් එක. මෙන්න මේ වගේ නවීන පන්නේ උපකරණ වලින් තමයි මේ රාමෙන් එක අපි දෙන්න හදාගන්නේ. අපි දෙන්න මේ විදිහට තමයි රාමෙන් පැකට් එක හදාගත්තේ. බලන්නකෝ හොඳයිද කියලා. මේ රාමෙන් එක හදන්න අපට කැෂියර් එකක් ගොඩක් උදව් කරා. එයා හරි සුවදශීලීව අපට රාමෙන් එක හදාගන්න විදිය කියලා දුන්නා. ඉතින් ඔයාලත් රාමෙන් කන්න try කරනවා නම් අම්බලන්ගොඩ ස්ටේෂන් පාරේ තියෙන මේ තැනට ගිහින් බලන්න. දැන් ඉතින් අපේ රාමෙන් එක හදලා ඉවර වෙන්න තමයි අපි දෙන්න හදන්නේ. අපි දෙන්න හදාගත්ත රාමෙන් එක අපි දෙන්න කතාවත් දාගෙන රාමෙන් එක රස කර හරිම නිස්කලංක තමයි. ඔයාලත් යන්න.